Welcome to my channel. අද වීඩියෝ එකකින් අපි බලන්නේ කොහොමද ගෙදරින්ම lip facial එකක් කරන්න කියලා. cleanser එකට මම මෙතන cotton pad එකක් අරගෙන තියේ. ඔයගොල්ලෝ cotton wool එකක් හරි පාවිච්චි කරගන්න පුළුවන්. ඒකට මේ වගේ පැණි ටිකක් දාගන්න. විනාඩි දෙකක් වගේ තොල් වලට ගාගෙන ඊට පස්සේ හොඳට මසාජ් කරලා හොද ගන්නත් පුළුවන්. නැත්නම් wet wiper එකකින් පීදා ගන්නත් පුළුවන්. මේකෙන් dry lips තිබ්බනම් ඒකත් අපිට නැති කරගන්න පුළුවන්. step 2 scrub. එතකොට scrub එකට අපි ගන්නවා සීනි හැන්දක් සහ olive oil හැන්දක්. අපිට මෙතන olive oil නැත්නම් coconut oil, almond oil වගේ ගන්නත් පුළුවන්. අරගෙන අපි හොඳට mixture කරගෙන අපේ lips වලට ගන්න තියෙන්නේ. මේකෙන් අපේ lips වල තියෙන dead skins නැති කරලා අපේ skin එක soft and smooth කරනවා. මේකෙන් අපේ blood circulation එකත් වැඩි කරනවා. ඒ වගේ අපේ skin එක tan තිබෙන එකත් නැති කර ගන්නවා. අපේ skin එක හැම වෙලෙම hydrate ව තියාගන්නත් පුළුවන්. දැන් මේ scrub එක විනාඩි 10ක් තොල්වල ගාගෙන හොඳ මසාජ් එකක් කරලා එහෙම හොද ගන්න පුළුවන්. සතියට දවස් දෙකක් වගේ ගියා නම් තව හොඳ results ගන්න පුළුවන්. ඒ වගේ අපේ lips වලට හොඳ moist ගතියකුත් මේකෙන් ලබා ගන්න පුළුවන්. step 3 massaging එකට මම මෙතන olive oil 0.4ක් වගේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකට මම මෙතන vitamin E capsule එකකුත් දාගන්නවා. අපිට මේක සති දෙකක් වගේ ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේකට එකතු කරගන්නවා beetroot juice වලින් හැන්දක්. ඊට පස්සේ මම මේක හොඳට mixture කරගන්නවා. beetroot juice වලින් අපේ skin එකේ තියෙන pigmentations නැති කරගන්න පුළුවන්. ඒ වගේ අපේ skin එකට හොඳ pinkish ගතියක් ගන්නත් පුළුවන්. ඔයා හැමදාම lipstick ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ගන්න. ඇයි කියලා කිව්වනම් ඉතින් අපේ lips එක ඇවිල්ලා අර oily ගතියක් තියෙනවා. එතකොට තව ඒ වගේ හොඳ shiny ගතියක් ඔය තියාගන්න පුළුවන්. මේක lips වලට ගාලා විනාඩි 3ක් වගේ ඉඳලා ඔයාට මේක wet wiper එකකින් පිහිදාගෙන අනිත් step එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගාගෙන ඉන්නත් පුළුවන්. මම මේක අතට ගන්න නිසා තමයි මේක මෙහෙම ටිකක් ඔයිලි ගතිය වැඩි වගේ පේන්නේ. අපි මේක තොල් වලට ගෑවනම් මේක මෙහෙම පේන්නේ නැහැ. විටමින් E දාලා තියෙන නිසා මේකේ ගොඩක් benefits උත් තියෙයි. step 4 lip mask. මේකට මම aloe vera gel ගන්නවා හැන්දක්. මම මෙතන හිමාලය එකේ aloe vera gel එක තමයි පාවිච්චි කරන්නේ. අපිට fresh aloe vera gel තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට මම fresh beetroot juice එකතු කරගන්නවා හැන්දක්. beetroot juice තිබ්බනම් අපිට ගොඩාක් benefits ගන්න පුළුවන්, හොඳ results උත් ගන්න පුළුවන්. ඉතින් අපිට beetroot juice නැත්තම් මීපැණි ගන්නත් පුළුවන්. මීපැණි වලත් අපිට හොඳ results ගන්න පුළුවන්. දැන් මේ දෙක හොඳට mixture කරගන්න ඕනේ. හරි, දැන් මාස්ක් එක තියෙන අපිට විනාඩි 10ක් වගේ මූණට ගාගෙන අපිට හොද ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් මේක ඕවර්නයිට් තියන්න. ඕවර්නයිට් beetroot juice දාලා තියෙන නිසා අපිට ඕවර්නයිට් තියාගත්තා නම් අපේ ස්කින් එක උදේට නැගිට්ටම මාර ග්ලෝ එකක්, පින්කිෂ් ගතියක්, හොඳ හයිඩ්‍රේට්ව අපිට බලා ගන්න පුළුවන්. මේ ජෙල් එක දවස් 10ක් වගේ අපිට තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඒක නිසා ෆේෂියල් එකක් නැතුව නිකන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් හැමදාම.